මම අද හැදුවා මාරි බිස්කට් වලින් රස පුඩින් එකක්. මාරි බිස්කට් තියෙනවා නම් ඔයාට ලේසියෙන්ම මේක හදාගන්න පුළුවන්. ලොකු දේවල් ගොඩක් ඕන වෙන්නේ නැහැ. මම මේ වගේ ලොකු මාරි බිස්කට් එකක් ගත්තට මේකෙන් භාගයක් තමයි පුඩින් එකට පාවිච්චි කරේ. මේකේ පේලි 4ක් තියෙනවා. පේලි 2ක් තමයි මම අද පුඩින් එකට ගත්තේ. ඊට පස්සේ අපිට ඕන වෙනවා ෆ්‍රෙෂ් මිල්ක් හරි නැත්නම් පිටිකිරි දිය කරලා හරි කිරි මිලිලීටර් 500ක් අපි හදාගන්න ඕනේ. මම අද ගත්තේ පිටිකිරි දිය කරලා මිලිලීටර් 500ක් උණු වතුරට කිරි පිටි දාලා ඒක දිය කරලා මෙතන තියෙනවා මිලිලීටර් 450ක් මම 50ක් අයින් කරලා තියාගත්තා. ඊට පස්සේ මේකට මම දානවා චොක්ලට් පවුඩර් මේස හැඳි 2ක්. ඒ ටික හොඳට කැට නැති වෙනකන් දිය කරගන්න ඕනේ. ඊට පස්සේ මේකට දානවා සීනි මේස හැඳි 2කුත් බටර් ටිකකුත්. ඊට පස්සේ ඒ ටිකත් හොඳට කලවම් කරලා මේක ලිපෙන් තියලා රත් කරගන්න ඕනේ. ඊට කලින් මම මේක මෙතන තියෙද්දිම කෝන් ෆ්ලා ටිකක් ඇල් වතුරට දිය කරලා දානවා. කෝන් ෆ්ලා මේස හැඳි 2ක් තමයි දිය කරලා දාගත්තේ. දැන් මේ ටික හොඳට කලවම් කරගෙන ලිපෙන් තියාගන්නවා. බටර් ටික දිය වෙන්නේ නම් ලිපේ තිබ්බට පස්සේ ඊට පස්සේ මේක ටිකක් වෙලා හැඳි ගන්න ඕනේ. මෙහෙම උතුරගෙන එනකල් ටිකක් ඝනකම වෙනකල් මේක හැඳි ගාලා අපි ලිපෙන් අයින් කරලා තියාගන්නවා. විනාඩි 5ක් 6ක් විතර ලිපේ තියලා හැඳි ගා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ පුඩින් එක හදාගන්න භාජනයක් ලෑස්ති කරගන්න ඕනේ. මේ විදිහට ලන්ච් සීට් එකක් දාලා මම ගත්තේ නම් ප්ලාස්ටික් බොක්ස් එකක්. ඔයාලට කැමති බොක්ස් එකක් කේක් ට්‍රේ එකක් හරි නැත්නම් ග්ලාස් බොක්ස් එකක් හරි ගන්න පුළුවන්. ඊට පස්සේ අපි හදාගත්ත මේ චොක්ලට් මිශ්‍රණය නිමෙන්න හොඳටම නිමුණට පස්සේ මේ විදිහට බොක්ස් එකේ යටටත් පොඩි ලේයර් එකක් දාගන්නවා. එහෙම දැම්මේ නැහැ කියලා ප්‍රශ්නකුත් නැහැ. හැබැයි දැම්මම හොඳයි. මේක ගලව ගන්නත් ලේසි. ඊට පස්සේ අර අපි ඉතුරු කරගත්ත කිරි මිලිලීටර් 50ට බිස්කට් ටිකක් දාලා පොඩ්ඩක් පොඟවලා අපි මේකේ අහුරගෙන එන්න ඕනේ යට ඉඳන්. මෙන්න මේ විදිහට බිස්කට් එක තට්ටුවක් ඇහුරුවාට පස්සේ මේකට උඩින් ආපහු අපි චොක්ලට් මිශ්‍රණයෙන් ටිකක් දාගන්න ඕනේ. ලේයර් එකක් වගේ එන විදිහට මේකට උඩින් ටිකක් දාලා හොඳට මේ ටික පේන්නේ නැති වෙන්න තුනී කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ විදිහට ලේයර්ස් කිහිපයක්ම මේ වගේ උඩට එනකම්ම අහුර ගන්න ඕනේ. බිස්කට් තට්ටුවක් දානවා. ඒකට උඩින් චොක්ලට් මිශ්‍රණය දානවා. මම මේ බොක්ස් එකේ මේ වගේ ලේයර්ස් මං හිතන්නේ 6ක් 7ක් විතර දැම්මා. ඔයාලා ගන්න භාජනය අනුව එක වෙනස් වෙනවා. මේට වඩා ටිකක් පතුල ලොකු එකක් ගත්තොත් එච්චර ලේයර්ස් ප්‍රමාණයක් උඩට දාන්න නැතුව පැතිලිවට ගන්න පුළුවන්. ඒක කැමති විදිහට ගන්න පුළුවන්. අපි ගන්න භාජනය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. බොක්ස් එකේ උඩටම බිස්කට් අහුරලා ඉවරුණාට පස්සේ උඩම ලේයර් එක ටිකක් වැඩිපුර චොක්ලට් දාගන්නවා. එතකොට උඩ තට්ටුව චොක්ලට් ලේයර් එක ටිකක් වැඩිපුර තියෙනකොට ඒක රසයි. මේ තියෙන්නේ පැය 3ක් විතර මම ෆ්‍රිජ් එකේ දාලා තියලා එළියට ගත්ත අපේ බිස්කට් පුඩින් එක. මම අපේ බිස්කට් පුඩින් එක ලස්සන කරගන්න නැත්නම් උඩ සරස ගන්න මෙන්න මේ වගේ වයිට් චොක්ලට් ටිකක් දිය කරලා දාගත්තා මේ වගේ පයිපින් බෑග් එකකට. ඉතින් මේක හරිම රසට තිබුණා. බත් කාලා කන්න මේ වගේ අතුරුපසක් හරිම රසයි. ඔයාලත් හදලා බලන්න. මේක ලොකු වියදමක් යන්නේ නැහැ. බිස්කට් එකට තමයි පොඩි ගාණක් හරි යන්නේ. අනිත් දේවල් වලට නම් ලොකු වියදමක් යන්නේ නැහැ. ඉතින් මම මේකෙන් කෑල්ලක් කඩලා පෙන්නන්නම් මේ වගේ අයිනකින්. හරිම රසට තිබුණා මේක. ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා බලලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.